ඔන්න ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා ඔය YouTube කරන. ඒ කියන්නේ අපි වගේ. එහෙම නැත්නම් ඕගොල්ලෝ දැකලා ඇති ගොඩ දෙනෙක් ඉන්නවා YouTube එකේ අද vlog කරනවා. තමගලන්ගේ ඉතින් ගොඩක් channels තියෙනවානේ. මේගොල්ලෝ කොච්චර ආදායමක් උපයනවද YouTube එක කරහා. ඉතින් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ගොඩ දෙනෙක් දන්නේ නැති වෙන්න පුළුවන්, සමහර කට්ටිය දන්නා වෙන්න පුළුවන්. එතකොට සමහර YouTube channel එකක් කරන කට්ටිය වුණත් දන්නේ නැහැ හරියටම මොකද ඒගොල්ලන්ගේ monetization එක enable වෙලා ඊට පස්සේ ඒත් මේ ad revenue එකෙන් කොච්චරක් මුදල් උපයන්න පුළුවන්ද කියන එක තාමත් අදහසක් නැති කට්ටිය ඉන්නවා. මොකද මේක එකින් එකට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඕගොල්ලෝ හිතන්න කෙනෙක් කරන්නේ තමන්ගේ personal blog එකක්. ඒ කියන්නේ නිකන් travel කරන එකක් වගේ නම් එතනදී කොච්චර revenue එකක් එනවද? තව කෙනෙක් කරනවා automobile. තව කෙනෙක් කරනවා tech review. ඒ කියන්නේ tech gadget review කරනවා. තව කෙනෙක් education කරනවා. එතනදී education ගත්තාම එතනදී විවිධාකාරයේ මාතෘකා වෙන්න පුළුවන්. ඉතින් මේ එකින් එකට විවිධ මාතෘකා ඔස්සේ විවිධ වීඩියෝ වලට විවිධ කැටගරිස් වලට මේ වගේ ගොඩක් කරුණුත් එක්ක YouTube එකෙන් ගෙවන ගාන වෙනස් වෙනවා. විශේෂම දේ තමයි ජියෝග්‍රැෆිකලි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට වෙනම ගානක්, ඉන්දියාවට තව ගානක්, ඇමරිකාවට තව ගානක්, යුරෝපයට තව ගානක් මේ වගේ රටවල් අනුවත් මේ ගෙවන ගාන වෙනස් වෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් ලොකු ප්‍රශ්නයක් කෙනෙක්ට හරියටම අදහසක් ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අපි මේ YouTube කරන එකෙන් තේරුමක් නැද්ද? YouTube කරලා ඉන්කම් එකක් ගන්න බැයිද? ඉතින් සමහර කට්ටිය පූර්ණ කාලිනව YouTube එක කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ මේන් ඉන්කම් එක විදිහට හිතාගෙන සමහර වෙලාවට තමන්ගේ සයිඩ් ඉන්කම් එක කියන්නේ යම් පාර්ට් ටයිම් එකක් විතර වගේ YouTube එකේ සතිය දෙකක් වගේ වීඩියෝ එකක් දාලා ඉවරලා කීයක් හරි බලාපොරොත්තුෙන් වැඩේ පටන් ගන්න වෙන්න පුළුවන්. මේ වෙද්දි ඔයා YouTube channel එකක් කරා යනවා නම් තාමත් ඔයාගේ watch hours 4000 subscribe 1000 හදාගෙන monetization enable කරලා නැත්නම් එහෙම නැත්නම් මේ වෙද්දි ඔයා ඉන්කම් එකක් කරගෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න ඔයා මේ වෙද්දි වගේ තත්ත්වය මොකද්ද? ඔයා තාම YouTube එකට අලුත් කෙනෙක්ද නැත්නම් මේ වෙද්දි ඔයා YouTube එකේ ගේමක් ගහලා ගොඩ ගිය කෙනෙක්ද කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ තියෙන දැනුම අපි ෂෙයා කරගමු මෙතනදී මේ වීඩියෝ එකේදී. ඔයගොල්ලන්ගේ අදහස් හරිම වටිනවා. අද මම දන්න දේවල් මම අවුරුදු 5ක් තිස්සේ YouTube කරනවා. ඉතින් මගේ ෆේලියර්ස් මොනවද? ඒ වගේ මගේ සක්සස් වුණු දේවල් මොනවද? මේ හැමදේම අද ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්න යන්නේ. ඉතින් ඒකින්ද වීඩියෝ එක ඉවරනකම් බලන්න. අදහසක් හම්බුනොත් ඕගලන්ට වටින දෙයක් තිබුණොත් අනිවාර්යෙන් ඒ දේ අරගෙන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න බෑ. ලයික් කරන්න වීඩියෝ එක හොඳයි නම් ඒ වගේම තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ප්‍රමෝද් ස්ථාර YouTube channel එක subscribe කරන්නත් අනිවාර්යෙන්ම අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකේ අවශ්‍යම දේවල් ටික ඉක්මනින් බලමු. right guys, ඉතින් වීඩියෝ එක පටන් ගද්දි මම මුලින්ම මෙන්න මෙහෙම දෙයක් කියන්නම්. මම දකින YouTube එකේ සක්සස් වෙච්ච මුළු world wide හොඳම කෙනා තමයි Mr Beast කියලා කියන්නේ. Mr Beast මම කලින් එක වීඩියෝ එකක් කරා social media platform වලින් කොහොමද අපි සල්ලි හොයන්නේ කියලා ඔයගලන්ට මෙතනට ගියන බලා ගන්න පුළුවන්. මෙතන link එක තියෙනවා, පහළ description එකේ link එක තියෙනවා. ඉතින් description එකේ තියෙන link එකෙන් ඔයගලන්ට වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මම YouTube එකෙන් විතරක් නෙමෙයි Facebook එකෙන් TikTok එකෙන් මේ හැම එකෙම අපි කොහොමද සල්ලි හොයන්නේ කියන එක හැම එකම වීඩියෝ කරලා තිනවා. මේ links ඔයගලන්ට බලන්න පුළුවන්. right ඉතින් මම කිව්වේ YouTube එකෙන් වැඩිපුරම සල්ලි හොයන කෙනා තමා ලෝකේ Mr Beast කියලා කියන්නේ. ඉතින් subscribers ප්‍රමාණය ඔයගොල්ලෝ දැන් පේනවා. මෙයා කොච්චර views ගන්නවද, මෙයා කොච්චර කෙනෙක්ද කියන එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් වැඩෙක් YouTube තරුව තමයි Mr Beast කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මෙයාගේ average මෙයාගේ 100 over views යනවා, 100 over millions. මම දකින්නේ ලෝකේ ඉන්න. ඉතින් ලංකාවේ ගත්තොත් ගොඩක් වෙලාවට අපි දන්නවා ඉතින් අපේ කොමඩි තියෙන කට්ටියට ගොඩක් views යනවා. ඉතින් උදාහරණ ගත්තොත් ලකයි සිකයි ජනයි ප්‍රියයි ලෝචි එතකොට විනි ඉතින් මේ වගේ ඉස්සර වස්ති හිටියා. දැන් ඉතින් අඩුයි වස්තිලා. ඉතින් මේ වගේ මේ සිරිල් අයලා ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මේ ඔක්කොම මේ මිනිස්සු හිනස්සන්න ඒගොල්ලෝ content create කරන කට්ටිය. ඒ හරහා ඒගොල්ලෝ වෙනම ගේමක් ගහලා තියෙනවා. ඉතින් අපේ රටේ තියෙන වාතාවරණ නිසා වර්ගයෙන් ට්‍රෙන්ඩ් එක අනුව තමයි ඉතින් මේගොල්ලන්ට ගොඩක් views එන්නේ. මොකද මිනිස්සු ගොඩක් ඉතින් අර ඉන්න ටෙන්ෂන් එකත් එක්ක මම හිතන්නේ hina වෙන්න ගොඩක් කැමති ඇති. ඉතින් මේ නිසා මේගොල්ලන්ට ගොඩක් views යනවා. ඉතින් මේ අරුණාම මීට අමතරව සාමාන්‍යයෙන් 1 million over 1 million views යනවා කියන අපේ රටේ හැටියට 1 million views කියලා කියන්නේ ලොකු views ප්‍රමාණයක්. නමුත් පිටරට ගියොත් ඒක වෙනස් වෙනවා. නමුත් අපේ රටේ හැටියට 1 million views යනවා කියන වීඩියෝ එකකට ඒක හොඳ views ප්‍රමාණයක්. ඉතින් මෙතනදී හොඳ revenue එකක් generate වෙනවා ඒගොල්ලන් YouTube එක කරහා. නමුත් මෙන්න මේ දේ හොඳින් අහගන්න, මතක තියාගන්න. මේ කිසිම කෙනෙක් ඒගොල්ලන්ගේ ඉන්කම් එක ගොඩක් ජෙනරේට් කරන්නේ මේ ad revenue එක නෙමෙයි. දැන් ප්‍රශ්නයක් ad revenue එක
දන්න කට්ටියට මම කියන්නේ ඒක මම වෙනම තියන්න පොඩ්ඩක් ad revenue කියන එක පොඩ්ඩක් පැත්තකින් තියන්න Google Ads revenue එක පොඩ්ඩක් පැත්තකින් තියමු. channel එකක් monetization enable වුණාට පස්සේ ad revenue වෙනවනේ. ඊට අමතරව YouTube එකේ මේ ගේම ගහලා තියෙන්නේ. මම ඔය කලින් කිව්ව ඔය list එකක් මම කිව්වනේ. ඉතින් අර ගොඩක් මේ සක්සස් වෙලා තියෙන කට්ටිය මේ ගේම් එක ප්ලේ කරන්නේ. මේක YouTube එකේ තියෙන මේ සල්ලි ගහ හොල්ලන්නේ ඇත්තටම ad revenue එකෙන් නෙමෙයි. ඒගොල්ලෝ sponsorship ads ගන්නවා. ඒ කියන්නේ මොනවා හරි කිසි භාණ්ඩයක් හෝ සේවාවක් ඒගොල්ලෝ මාකට් කරනවා ඒ වීඩියෝ එක ඇතුලේ. මෙහෙම තමයි ඒගොල්ලෝ ලොකු ඉන්කම් එකක් ජෙනරේට් කරන්නේ. එතන ලක්ෂ 5ක 10ක පැකේජ් එකක් වෙන්න පුළුවන්. උදාහරණ ගත්තොත් අපි දන්නවා ඔය ලංකාවේ එකේ හරි ජනප්‍රිය හරි කවුරු හරි වීඩියෝ එකක් කරොත් ඒක ඇතුලේ මොනවා හරි යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් ගැන ඒගොල්ලෝ තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තමයි කරන්නේ. ඒ වීඩියෝ එක සම්බන්ධව. එතනදී මැදදී අවසානයේදී මුලදී කොහෙන් හරි මේක ගැන කියනවා. එතනම තන සැරෙන් සැරේ හරි කියනවා. ඉතින් අන්න ඒ වගේ කරලා ලොකු පැකේජ් එකක් ලක්ෂ 5 10 15 ඒ කියන්නේ 1 මිලියන් 2 මිලියන් වගේ පැකේජ් වලට යනවා. අන්න එතනදී තමයි මේගොල්ලෝ මේ ගේම් එක ගහලා තියෙන්නේ. ඇත්තට මේ අපේ වගේ රටක Google Ads revenue එකෙන් කියන්නේ අපේ දෙන ad revenue එකෙන් මේ වීඩියෝ එකේ තුලින් play වෙන non skippable ads තියෙනවානේ. මෙන්න මේ ad වලින් විතරක් ගේම් ගහන එක ලේසි නෑ. ඉතින් අද ගොඩ දෙනෙක් YouTube කරා සක්සස් වෙන්නේ මේ වගේ ස්පොන්සර්ෂිප් ඇඩ් අරගෙන නැත්නම් පාර්ට්නර්ෂිප් එකක් මොකක් හරි මේ වගේ ගේම් එකක් ගහලා තමයි නැත්තම් නම් ලේසි නෑ. හැබැයි ඔයගොල්ලෝ අදාරිමත් වෙන්න එපා. ඇඩ්ස් වලින් විතරක් ගේම් ගහන කට්ටියත් ඕන තරම් ඉන්නවා. ඕගොල්ලෝ දන්නේ නැති වුණාට. ඉතින් දැන් මම කිව්ව විස්තරෙත් එක්ක මුලින්ම බලමු YouTube එකේ අපිට ඇඩ්ස් ප්ලේ වුණාම අපිට සල්ලි හම්බෙන්නේ. බේසික්. ඒතර ඇඩ්ස් වලින් තමයි අපිට සල්ලි හම්බෙන්නේ. එතකොට මේ ඇඩ්ස් ප්ලේ වෙන්න අපිට ඕනේ මොනිටයිසේෂන් enable කරගන්න ඕනේ. මෙතනදී මෙන්න මෙහෙම රික්වයර්මන්ට්ස් එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේ රික්වයර්මන්ට්ස් එකේ watch time අපි watch time hours 4000ක්. ඒක අවුරුද්දක් ඇතුළත, ඒ කියන්නේ දවස් 365ක් ඇතුළත ඕනේ. ඊට අමතරව subscribers 1000ක් ඕනේ. මේකත් අවුරුද්දක් ඇතුළත වෙන්න ඕනේ. එතකොට මේ දැන් shorts වලින් ගේම් ගහන්නත් පුළුවන්. දන්නවා දැන් මීට අවුරුදු දෙකකට විතර කලින් shorts කියන එකක් ආවා. ඉතින් මේ shorts වීඩියෝ ප්ලේ කරනවා නම් ඕගොල්ලෝ 10 million views ඕන engagement views. දැන් YouTube එකේ අප්ඩේට් එකත් එක්ක මෙතන views නෙමේ ඔයගලන්ට ඇනලිටික්ස් වලට ගියාම මෙතන වැටෙනවා වෙනම ඔයගලන්ගේ channel එකේ YouTube shorts වලට විතරක් වෙනම තියෙනවා engagement views කියලා. එතකොට මේ YouTube shorts engagement views 10 million තියෙන්න ඕනේ plus 1000 subscribers. ඉතින් මෙන්න මේ requirements ඔයගොල්ලෝ complete කරාට පස්සේ ඔයගලන්ට YouTube monetization ඔයගලන්ට apply කරන්න පුළුවන් තියෙනවා. apply කරන්න පුළුවන් වුණාට පස්සේ ඒගොල්ලෝ එහෙන් දවස් 2-3ක් වෙන්න පුළුවන්. සමහරට පැය 24ක් වෙනවා. සමහර කට්ටියට දවස් 7ක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ads play වෙන පටන් ගන්නවා. ඔයගලන්ට ad slot එක ඔයගලන්ගේ වීඩියෝ එකේ කැමති තැනකට දාන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ ඉන්නේ අපිට කොච්චරක් ගෙවනවද YouTube එකේ. මතක තියාගන්න YouTube එකෙන් කියන්නේ views 1000කට නෙමේ play වෙන ads 1000කට. YouTube එකෙන් ඔයගලන්ට ad revenue එක ගෙවන්නේ ඔයගලන්ගේ ගෙවන views වලට නෙමේ. ඕගොල්ලොන්ගේ මතක තියාගන්න හැම view එකකම හැම වෙලේම ad එකක් play වෙන්නේ නැහැ. ඒක YouTube එකෙන් පැහැදිලිව කියලා තියෙනවා. හැම view එකකටම හැමතිස්සෙම ad එකක් play වෙන්නේ නැහැ. සමහරට වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. කෙනෙක් ඔයාගේ වීඩියෝ එක බලද්දී ads play වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒක YouTube එක වගකීමෙන් කියන දෙයක්. ඒක මොකද ඒ වෙලාවේ ඇටිට ads available නම් තමයි ads play වෙන්නේ, නැත්නම් ads play වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න බෑ හැමතිස්සෙම ad play වෙයි කියලා. කොහොම වුණත් ඔයාගේ views 1000ක් යද්දී ads 1000ක් play නොවෙන්න පුළුවන්. සමහරට views 1500ක් ඇතුළත ads 1000ක් play වුණා නම් අන්න ඔයාගේ revenue එක generate වෙනවා. එතකොට ඔයගලන්ට මෙන්න මෙහෙම මම කියන්නම්. මෙතනදී බලන්න ඔයගලන්ට දැන් පේන විදිහට මේ තියෙන්නේ ශ්‍රී ලංකාව සහ ඇමරිකාව වගේ රටවල් වලට. සාමාන්‍යයෙන් අපි දන්නවා YouTube එකේ වැඩිපුරම හොඳ ගාණක් ගෙවනවා ඇමරිකාව. කියන්නේ USA වගේ country එකකදී ads play වෙද්දී ඔයගලට මෙන්න මේ වෙනස බලන්න, මේ compare එක මේ වෙනස බලන්න. සාමාන්‍යයෙන් මෙන්න මේ category එකේදී මෙන්න මෙච්චරක් ගෙවනවා. ඉතින් මේ දැන් ඔයගලන්ට පේනවා මෙතනදී මේ niche එක කියලා කියන්නේ මේ category එකට තමයි. මෙතන තියෙනවා Sri Lankan audience RPM estimated. මෙතන US audience RPM estimated. RPM කියලා කියන්නේ rate per million කියන එක. ඒ කියන්නේ කොච්චර මුදලක් කියන එක තමයි තියෙන්නේ මෙතන මේ rate කියලා තියෙන්නේ. ඉතින් මෙතනදී උදාහරණයක් ගමු. මම මේ කීපයක් ගත්තේ සාමාන්‍ය tech gadget review කරන කට්ටියට සාමාන්‍යයෙන් ads 1000ක් play වුණොත් $1.50ත් $4 ගාණක් ගෙවන ශ්‍රී ලංකාවේ නම්. නමුත් හිතන්නවා මේක දැන් US audience එකට කියලා. ඉතින් USA audience එකක් වගේ වෙන සාමාන්‍ය $6ක් $20ක් අතර. ඒ කියන්නේ අපිට වඩා කෙලින්ම 3 ගුණයක් විතර වැඩි. හිතාගන්න පුළුවන් ඕගලන්ට කොච්චර ඩිෆරන්ස් එකක් තියෙනවද කියලා. හැම එකේම බලන්න අපි travel vlog එකක් කරන කෙනෙක් නම් නිකන් vlog එකක් කරන කෙනෙක් නම් $1ක් 3ක් අතර. නමුත් ඇමරිකාවේ නම් $3ක් $10ක් අතර ගෙවනවා. ඉතින් හැම එකක්ම කෙලින්ම 300%ක්ම වැඩි. මේ වගේ එන්ටර්ටේන්මන්ට් කැටගරි වල වෙන $7.50ක් $2.50ක් අතර පිටට නම් දැනත් $1ක් 6ක් හැම එකම අපිට වඩා ඩබල් ට්‍රිපල් වෙලා තමයි තියෙන්නේ. කොහොම වුණත්
YouTube කියලා කියන සාර්ථක වෙන platform එකක් මුලින්ම try කරන්න monetization enable කරගන්න. හැබැයි සල්ලි හොයන්න විතරක්ම හිතාගෙන YouTube වෙන්න එපා. එතකොට ඕගලන්ට වෙන මොකුත් නෙමෙයි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි සල්ලි වෙන දේම තියාගෙන motivate වුණොත් ඔයාලට හොඳ වීඩියෝ කරලා දාන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න එපා වුණොත් අතරින් තත්ත්වයටපත් වෙනවා. මොකද කරන වීඩියෝ එක views එන්නේ නැත්නම් අතරින්න එපා. දිගටම තියන් ඉන්න. YouTube කරන කෙනෙක්ගේ වැදගත්ම දේ තමයි consistency එක. මොකද අපි consistency හැමදේම කරනවා නම් ඒ කියන්නේ අපි ඒකාකාරීව හැමදේම අතරින් එක දිගටම කරන්න. එතකොට අපිට ඕන දෙයකින් සාර්ථක වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. සමහරට පළවෙනි වීඩියෝ එකට views එන්න නැතිවෙන්න පුළුවන්. පොඩක් group එකකට share කරලා ඉවරලා ඕනතරම් දගලන share කරන්න දගලන්නත් එපා. ඉන්න shape එකේ මේක අනිවාර්යෙන් කොහොම හරි views හදාගන්න organic ඕගලන්ට බේස් එකක් හැදෙනකන් ඉන්න. එතකොට මේ වැඩේ නැකලා යනවා. කොහොම වුණත් මුලින් ටිකක් අමාරුයි. හැමදේම එහෙම තමයි. කන්ද නගිද්දි අමාරුයි. ඊට පස්සේ පල්ලම නිකන් යන්න පුළුවන්. මාත් තාම කන්ද නගින ගමන් ඉන්නේ. වීඩියෝ කරන මම තාම කන්ද පාමුලෙන් චුට්ටක් මැදට ගිහිල්ලා ඉන්නේ. ඉතින් කන්ද මුදුනේ තමයි ලස්සනම දේ තියෙන්නේ. කොහොම හරි මේ ගමන ගමු, මේ ගේම ගහමු කොහොම හරි. ප්‍රශ්න තියෙන අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. හැම දෙයකටම මම පුළුවන් තරම් උත්තර දෙන්න. අනිවාර්යෙන් මම උත්තර දෙන්න හැම දෙයකටම. ඒ වගේම ඊළඟ වීඩියෝ එකෙන් අපි මේක step by step YouTube එකේ සාර්ථක වෙන විදිය රහස් නැතුව, ගුරුම්සි නැතුව වැඩේ මම ඔක්කොම අපි දන්න දේ හැමදේම කියලා දෙන්න. අපි වැඩේ කරමු එහෙනම්. හැමෝටම එහෙනම් ජය වේවා. YouTube channel එක අද හදලා පටන් ගන්න වැඩේ ගේම ගහන්න මුලින් පොඩ්ඩක් plan කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් හම්බුමු ආයෙ වීඩියෝ එකෙන්. ජය වේවා හැමෝටම.